ආයිබෝන් හැමෝටම ෂෙෆ් මාගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා. අපි අද හදන්න යන්නේ විදේශීය දෙයක් දේශීය විදියට. මොකද්ද අපි හදන්න යන්නේ? පොලොස් බර්ගර් එකක්. මම ඔයගොල්ලන්ට පියවරෙන් පියවර කියලා දෙන්නම් පොලොස් බර්ගර් එක හදන හැටි. පොලොස් ඒකට අවශ්‍ය වෙනවා ලුණු ස්වල්පයක්, ලුණු, සුදු ලුණු, ඉඟුරු, ඊට පස්සේ කරපිංචා පාවිච්චි කරන කොත්තමල්ලි කොළ, ඊට පස්සේ අපි කොච්චි පොඩක් මම පාවිච්චි කරන පොයි ළමයි එහෙම ඉන්නවනම් පොඩ්ඩක් කල්පනාවෙන් පාවිච්චි කරන්න. මොකද අපි ඒක පාවිච්චි කරන්නේ ඒක අර ටෙක්ස්චර් එක මේ රඳා පවතින ඝනත්වය සඳහා. ඊට පස්සේ මම ඒකට තව ටිකක් පාවිච්චි කරනවා හොඳට පොඩියට කපාගත්ත මාළු වෙලෙස් වලට. ඔය ටික තමයි පාවිච්චි කරන්නේ. අපි පියවරෙන් පියවර බලමු කොහොමද හදාගන්නේ කියලා. මේක වෙජිටේරියන් කෙනෙක් විදියට වුණත් ඉන්න කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. වෙජිටේරියන් කෙනෙකුට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මම අද හදන්න යන්නේ හැබැයි ඇත්තටම කියනවා නම් වෙජිටේරියන් විදියට තමයි. කාට හරි ඕන නම් වෙජිටේරියන් නොවන කෙනෙකුට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. Tamanට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා. අපිට අවශ්‍ය වෙන පොලොස් ඉස්සෙල්ලාම පොලොස් මම මේ පොලොස් තම්බාගත්ත පොලොස් ලුණු පොඩියට කපාගත්ත චොප් කරගත්ත ලුණු කියලා කියනවා. අපි මේකට සුදු ලුණු ස්වල්පයකුත් පාවිච්චි කරනවා. ඉඟුරු ස්වල්පයක්, ඊට අමතරව කරපිංචා පොඩියට කපාගත්ත කරපිංචා ස්වල්පයක්. මම මේකට පාවිච්චි කරනවා පොඩියට කපාගත්ත කොත්තමල්ලි කොළ. කාට හරි ඕන නම් මේක කොත්තමල්ලි කොළ නොදා ඉන්නත් පුළුවන්. ඒ ගැටලුවක් නැහැ. ඊට අමතරව පොඩියට කපාගත්ත ඔයගොල්ලන්ට පේනවා ඇති මාළු බිරස් ස්වල්පයක් දානවා. පොඩියට කපාගත්ත කොච්චි ස්වල්පයක්. ඔයගොල්ලන්ගේ ගෙවල් වල පොඩි ළමයි ඉන්නවා නම්, පොඩි අය ඉන්නවා නම්, මිරිස් කන්න නැති අය ඉන්නවා නම් ඒ නිසා පොඩ්ඩක් කල්පනාවෙන් පාවිච්චි කරන්න. මේක පාවිච්චි කරනකොට මේක ටිකක් සැර නිසා. හැමෝම කියනවා වගේ ලුණු ස්වල්පයක්, අපේ ගෙදර දොරේ තියෙන 3-5 කුඩු ස්වල්පයක්, මේ වගේ තේ හැඳි කාලක්, කහ කුඩු ස්වල්පයක්. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක Tamanට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. මම මේකට පාවිච්චි කරනවා කෑලි මිරිස් ස්වල්පයක්. මේක දාගන්නකොට කල්පනාවෙන් පාවිච්චි කරන්න. මොකද ඔයගොල්ලෝ මෙතන අපි මේ කොච්චි ස්වල්පයකොත් පාවිච්චි කරපු නිසා. මේකට අපි එකතු කරනවා තම්බාගත්ත මඤ්ඤොක්ක ටිකක්. බලන්න ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේක තම්බාගෙන තියෙන හොඳට මෑෂ් කරගත්ත මඤ්ඤොක්ක කියලා කියනවා. මේකට කාට හරි ඕන නම් බතල ස්වල්පයක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර දොරේ තියෙන අල ටිකක් පාවිච්චි කරන්නත් පුළුවන්. මම මේකට බර දේශීය දෙයක් නිසා මේක අපේ. ඉතින් ඒ නිසා මම මේකට පාවිච්චි කරනවා මඤ්ඤොක්ක ස්වල්පයක්. මොකද අපේ අර මේක ටෙක්ස්චර් එක, අපේ මේකේ ඝනත්වය, එතකොට අපි මේක මම මේක බදින්න යන්නේ. ඉතින් ඒ නිසා Tamanට හසුරුවා ගන්න පුළුවන්. මේකට මම කිසිම දෙයක් යොදාගත්තේ නැහැ. වෙජිටේරියන් නොවන අඩුතරම බිත්තරයක්වත් මම මේකට දාගත්තේ නැහැ. ඉතින් මේක අපි හදා ගන්න ඕනේ බර්ගර් එකක් විදිහට. ඒකට මම පාවිච්චි කරනවා මෙන්න මේ වගේ කටර් එකක්. ඕගොල්ලන්ට කටර් එකක් නැත්නම් රවුමක් විදිහට නැතුව හතරස් විදිහට හදා ගන්නත් පුළුවන්. නමුත් මම මේක අපි බර්ගර් බන් එකට පාවිච්චි කරන නිසා තමයි මම මේක රවුමට හදන්නේ. කාට හරි ඕන නම් හතරස් විදිහට හදන්නත් පුළුවන්. බලන්න පොඩි වෙලාවයි ගියේ අපේ ගෙදර දොරේ තියෙන දේවල් වලින් අපි හදාගත්තා. ඔයගොල්ලන්ට පෙන්නන්න. පොඩි වෙලාවයි ගියේ. Tamanට මේක හදා ගන්න පුළුවන් ගෙදර දොරේ තියෙන දේවල් වලින් කිසිම ගැටලුවක් නැහැ. පොඩි දෙයක් කියන්නේ මේකට පොඩි බැටර් එකක් අපි හදා ගන්න ඕනේ. අපි කියනවා බැටර් එකක් කියලා. ඒ බැටර් එක මම හදාගත්තේ කිසිම දෙයක් ඒ කියන්නේ වෙජිටේරියන් නොවන දෙයක් පාවිච්චි කරන්න නැතුව මේක තනිකර පිටි වතුර ස්වල්පයක්, ලුණු ස්වල්පයක්, ඊට පස්සේ මම මේකට දාලා තියෙනවා මම පාවිච්චි කරන මෙතන තියෙන ඔක්කොම කරි පවුඩර්, chili පවුඩර් පොඩ්ඩක්, ලුණු ස්වල්පයක් අපි ගෙදර දොරේ හදා ගන්න විදියට. හරි. අපි දැන් හදාගත්ත බැටර් එකට මෙන්න මේ වගේ අපි අපේ බර්ගර් එක එකතු කරලා
අපි පාන්කොඩු ස්වල්පයක තවරා ගන්න. ලස්සනට අපේ බර්ගර් එක හැදිලා තියෙනවා. මේ විදිහට හදලා ඉවරලා ඕගොල්ලෝ කරන්න ඕනේ තමන්ගේ තියෙන ශීතකරණේ පොඩ්ඩක් පැයක් විතර වගේවත් දාලා තියන්න. මොකද එතකොට ඕගොල්ලන්ට හසුරුවා ගන්න පුළුවන් හරි ලේසි. ඉතින් අපි දැන් මේක බැද ගන්නයි යන්නේ. දැන් අපි හදාගත්ත බර්ගර් එක බැද ගන්නයි යන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් පියවරෙන් පියවර කොහොමද අපි කරන්නේ කියලා. මේ වගේ තෙල් ස්වල්පයක් අවශ්‍ය වෙනවා බැද ගන්න. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. දැන් අපේ තෙල් එක රත් වෙලා ඉවරයි. අපි ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මේක බැද ගන්න කියලා. හරි. මේ තියෙන අපි හදාගත්ත බර්ගර් එක මතක තියාගන්න. මේක ගොඩාක් රස්නේ ගින්දරට දාගන්න එපා. හරි කල්පනාවෙන්. මොකද ඔයගොල්ලෝ මේක කුක් කරපු බර්ගර් එකක්. ඒ කියන්නේ පොලොස් ඔයගොල්ලෝ කලින් උයලා තියෙනවා, තම්බගෙන තියෙනවා. ඊට පස්සේ මයොක්ක හොඳට තම්බගෙන තියෙනවා. ඉතින් මේක බොහොම කල්පනාවෙන් කරගන්න ඕන දෙයක්. මෙන්න මේ ආකාරයට ඔයගොල්ලෝ දාගන්න ඕනේ. එමීට කල්පනාවෙන් ඇඟට තෙල් හියා ගන්න නැතුව. අනිත් එක තමයි ඔයගොල්ලෝ මේක දානකොට හරි කල්පනාවෙන් පාවිච්චි කරන්න ඕනේ. මොකද මේක ගොඩාක් රන්වන් පහ වෙන්න බැද ගන්න එපා. මොකද අපි මේක තම්බාගත්ත පොලොසුයි තම්බාගත්ත මයොක්කයි මේකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා හරි කල්පනාවෙන් මේ වැඩේ කරගන්න ඕනේ. ඔයාලන්ට පේනවා ඇති මේ බොහොම පොඩි ස්වල්ප වේලාවයි යන්නේ මේ වැඩේ කරගන්න. හරි. ඔයගොල්ලෝ හරි කල්පනාවෙන් කරන්න ඕනේ කියලා කියන්නේ ඒක තමයි. මේක ගොඩාක් වෙලා බැද ගන්න එපා. රන්වන් පහ වෙනකන් විතරයි බැද ගන්න ඕනේ. අනිත් එක තෙල් නිතරම මද ගින්නේ තියාගන්න. ගොඩාක් මේක කර ගන්න එපා. මොකද මේ කර රහක් එන්න බලනවා. අනිත් එක මේක තම්බාගත්ත මඤ්ඤොක්ක තම්බාගත්ත පොලොස් තියෙන. ඉතින් ඒක ගොඩාක් වෙලාවට මේ අපිට රන් පහ වෙන්න විතරයි අවශ්‍ය වෙන්නේ. අපේ පාන්කොඩු ටිකයි අපි තවරාගත්ත මිශ්‍රණය. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේන ඇති අපි බැදගත්ත ක්‍රිස්පි බර්ගර් එක. පොලොස් බර්ගර් එක ඔයගොල්ලන්ට සද්දෙකුත් ඇහෙනවා ඇති. ඒතර ක්‍රිස්පි වෙලා බැදලා තියෙනවා. ඉතින් ඒක හරි කල්පනාවෙන් ඔයගොල්ලෝ කරන්න ඕනේ. මේකට කිසිම අපි ආදේශයකයක් යොදාගත්තේ නැහැ. අපේ දේශීය දේවල් මේකට අපි යොදාගත්තේ. ඉතින් ඔයගොල්ලන්ට ගෙදර දොරේ මේක හදාගන්න පුළුවන්. පොඩි වෙලාවයි අපිට ගියේ. අපි දැන් මේක බර්ගර් බන් එකකට දාලා අපි පිළිගන්න ඕන සකස්සමු. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් පියවරෙන් පියවර අපි කොහොමද කරන්නේ. මෙන්න මේ ආකාරයට මම මේකට තක්කාලි සෝස් ස්වල්පයක් ටොමාටෝ සෝස් ස්වල්පයක් දාලා මෙන්න මේ විදිහට පිළිගන්නවා. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේකට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පොඩ්ඩක් බල ගන්න පුළුවන්. Tamanට අවශ්‍ය මම මේක හදා ගන්න ආකාරය විතරයි කිව්වේ. මේ බලන්න කොච්චර ලස්සනද අපේ පොලොස් මඤ්ඤොක්ක බර්ගර් එක. පොලොස් බර්ගර් එක කොච්චර ලස්සනද. මේක ඔයගොල්ලන්ට ගෙදර දොරේ එන අමුත්තන්ට කාට හරි ඕන නම් තමන්ගේ ව්‍යාපාරයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ට ගෙදර දොරේ එන තමන්ගේ අමුත්තන්ට යාළුවන්ට හැමෝටම මේක සංග්‍රහ කරන්න පුළුවන්. අපේ පොලොස් තියෙන රටක් මේක. ඉතින් බොහොම ස්තුතියි අපේ channel එක නරඹන ඕගොල්ලන්ට. අපිට පුළුවන් නම් ඕන කමෙන්ට් එකක් දාන්න. මේකට ඕගොල්ලන්ට අපි ඕනම උත්තරයක් අපි ලබා දෙන්න සූදානම්. ඔයගොල්ලන්ගේ තියෙන කමෙන්ට් එක, ඔයගොල්ලන්ට තියෙන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් ඔයගොල්ලන්ට අපිට මේකට යොමු කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් සුබ දවසක් ඔයගොල්ලන්ට. ගෙදරත් ඔයගොල්ලෝ මේක හදලා try කරන්න. Tamanට ව්‍යාපාරයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේක. Tamanගේ තියෙන දැනුම යොදවගෙන. ඉතින් ඔයගොල්ලන්ට සුබ දවසක්.